පින්තුනි එදා දඹදෙව තලෙහි කිඹුල්වත් කුරේ රජකම් කළ සුද්ධෝදන මා රජුගේ සෝයරකෝ අමිතෝද රජදාව එමග්ග මහේශිකාවගේ කුසින් වෙසක් පොහෝ දිනක උපන් ආනන්ද කුමාරයා උපන් දවසේහි සෑම දිනකට සොම්නස ඇති කෙරෙහි ආනන්ද නමින් හඳුන්වූ බවයි බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වන්නේ. මෙන්න මේ කාලේ අප සම්බුදු පියා තිලෝදිනාලුවට දහම් දසමින් වැඩෙන්ද ඒ කාලයක තමන් වහන්සේගේ ජාත භූමිය වූ කිපුල්වත් පුරයට වැඩම කරන්නට වුණා. ලෝතුරු අපේ සම්බුදු වෙමි තිලෝදිනා විසිතොරු දාම් දේශමින් නාම නිවන තානා අනතුරු කියා දිසසරේ නිබාද මනා කාලකදී කිඹුල් වාත වෙත වැඩ මන්න ඕනා වඩවින් කිඹුල් වන් කොරයට මගේ සාරා පාමින් යමා මා පෙළහර ආසිරිදාරා සම්බුදු පියා නන් සදා රසය පෙරා තමනේ පිරිස භාව කතරින් එතෙර කරා සැනසුම ලබා දීසුතුන් නිරේදුන්ට සඳයම් දෙසා මැනවින් බිම් පාවන්ට සංගසිරිතානා දේරාවල කුමරුන්ට යාපත දිනාදුනි නෑයිත මිතුරන්ට